අයිබෝවන් සුබෝදෑසනක් හැමෝටම 2026 ජුනි මාසේ දෙවනිදා. ඉතින් අද දවසේ කරන කියන වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියනවා මුලින්ම. ඉතින් අද මුදල් ලංකාවට යවන කෙනෙක් නම් අපි බලමු කොහොමද මිල වෙනස් වෙන්නේ කියලා. ගැනුම් මිල අද ඩොලර් එක රුපියල් 331.63ක් හැටියට සටහන් වෙනවා. විකුණුම් මිල රුපියල් 340.43යි. අන්තර්ජාලයේ අද ඩොලර් එකට රුපියල් 335.86ක මිලක් සටහන් වෙනවා. ඩුබයි දිරාම් එකක් රුපියල් 91.55යි. සෞදි රියාල් එකක් රුපියල් 89.51යි. කටාර් රියාල් එක රුපියල් 92.17යි. බහරේන් දිනාර එක රුපියල් 888ත් රුපියල් 891ත් අතර තමයි තියෙන්නේ. ඒ වගේම තමයි ජෝර්දාන් දිනාර එක රුපියල් 473ක් හැටියට සටහන් වෙනවා. ඕමාන් රියාල් එකක් රුපියල් 869ත් 874ත් අතර මිලක සටහන් වෙලා තියෙනවා. ඉතින් අද දවසේදී කුවේට් දිනාර එක මිල රුපියල් 1072 සිට ඉහළට සටහන් කරනවා. ඒ වගේම තමයි අන්තර්ජාලයේ සටහන් මිල රුපියල් 1086ක මිලක් සටහන් වෙන්නේ. ඉතින් සයිප්‍රස් යුරෝ එකක් 382.790යි. සිංගප්පූරු ඩොලර් එකක් 259.748යි. ඒ වගේම මැලේසියා රින්ගිට් එකක් රුපියල් 82.727යි. රුමේනියා ලෙව් එකක් රුපියල් 73.716යි. ඉතින් ඊශ්‍රායල් ශකල් එක අද රුපියල් 112යි 735යි. ඒ වගේම ජපාන් යෙන් එක රුපියල් 2.0.7ක් හැටියට තමයි සටහන් වෙන්නේ. ඉතින් ඔන්න ඒ දේ තමයි අද දවසේ මිල ගණන් වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් පැහැපත් සහ ඊටමත් උණුසුම් කාලගුණක තත්ත්වයක් තමයි අද තියෙන්නේ කුවේට් වලට. ඉතින් විශේෂයෙන්ම මේ කුවේට් වල කට්ටිය සල්ලි යවනකොට පොඩ්ඩක් මේ හිටපු ගමන් බැංකුව වල සල්ලි එකපාරට වැඩි කරනවා. ඉතින් ලිමිට් යවන කට්ටියට. ඉතින් ඊයේ දවසේදී බැංකුව වලින් ගොඩක් අවස් වෙනකොට දිනාරයකට රුපියල් 1098 ගෙවපු බැංකු තියුණා. ඉතින් ඒ ගැන අනිවාර්යෙන් දැනුවත් වෙන්න. ඔය අද දවසේ මුදල් ලංකාවට යවනවා නම් මෙන්න මේ ගණන් තමයි අද උදෑසන සටහන් වෙලා තියෙන්නේ. මේ මිල වෙනස් වෙන්න පුළුවන්. අනිවාර්යෙන් ඒක ගැන දැනුවත් වෙන්න. ඉතින් පෙන්නන්නද අහස් කුසාද කොහොමද කියන්නේ? ඔන්න ඒ දේ තමයි අද ඉතින් ඔයගොල්ලන්ට කුවේට් අහස දැක ගන්න පුළුවන්. තනි නිල් පාටයි. තනි කරම නිල් පාටයිනේ. කිසිම වලාකුළක් නැහැ. එහෙනම් ඉතින් ප්‍රශ්නේ ගොඩක් තියෙනවා. පරිස්සමෙන් ඉන්න. බුසරණයි හැමෝටම.